මාත කඩාර දෙලුම්ලගේ hear oil එක ඇත්තටම හොඳද? ඒගොල්ලෝ කියනවා වගේ hair loss එක මේකෙන් නතර වෙනවද? මිනිස්සු දාන කමෙන්ට්ස් ඇත්තද නැත්නම් ඒගොල්ලෝ මේ බොරුවට කමෙන්ට්ස් අරගෙන දාගන්න ඒවද? ඒ ඔක්කොම ටෙස්ට් කරලා බලන්න මම මේගොල්ලන්ගෙන් ඕඩර් කරා දෙලුම් hair oil බෝතල් දෙකක්. හොඳට පැක් කරලා ආවා. මට දවසක් වගේ ඇතුළත මේ දෙක ආවා. ඒ වගේම මේගොල්ලෝ හොඳට බබල් රැප් කරලා තියෙන නිසා බෝතල් වලට කිසිම ඩැමේජ් එකක් වෙලා නම් තිබ්බේ නැහැ. මේ තියෙන්නේ ඒගොල්ලන්ට පේන්නේ දෙලුම් hair oil බෝතල් දෙක. මේගොල්ලන්ගේ ලේබල් ඩිසයින් එකට නම් මම එච්චර කැමති නැහැ. මේගොල්ලන්ට මීට වඩා හොඳ ෆොන්ට් සිලෙක්ෂන් එකකට යන්න තිබ්බා. ඒ වගේම මේකේ යූස් කරලා තියෙන white stroke එක මැච් වෙන්නේ නැහැ මොඩර්න් ඩිසයින්ස් වලට. ඒකෙන් ටිකක් චීප් ලුක් එකක් එනවා. ඒ වගේම මේක යූස් කරලා තියෙන ගෝල්ඩ් කලර් එකයි AI ජෙනරේටඩ් ඉමේජ් එකයි නම් මට මේ හරි ගියම නැහැ. හැබැයි මේගොල්ලෝ ස්ප්‍රේ බොටල් යූස් කරලා තියෙන එක ඇත්තටම හොඳයි කියලා මේක පාවිච්චි කරපු කට්ටිය මට කිව්වා. ඉතින් මම මේ hair oil බෝතල් දෙක ගත්තේ එකක් අපේ අම්මට අනික එක මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට. මම ඒ දෙන්නට දුන්නා මේක පාවිච්චි කරලා බලලා රිසල්ට්ස් කියන්න කියලා. ඉතින් එයාලා කියපු රිසල්ට්ස් තමයි මම වීඩියෝ එක අන්තිමට ඔයාලට කියන්න යන්නේ. ඉතින් අපි දෙවනි පාරටත් මේක පර්චේස් කරන්න මහරගම අපේක්ෂා රෝහල පාරේ තියෙන ලංකාවේ එකම දෙලුම් බාර් එකට ආවා. මේතන දෙලුම් වලින් හදන ප්‍රොඩක්ට් රේන්ජ් එකක්ම තියෙනවා. එක එක ජාතිය ප්‍රොඩක්ට්ස් හදලා තියෙනවා. ගොඩක් බියුටි ප්‍රොඩක්ට්ස් ඊළඟට ජෑම් වගේ දේවලුත් තියෙනවා. ඒ වගේම මේ දෙලුම් බාර් එකේ කෑමක් තියෙනවා. මේගොල්ලන්ගේ වොෆල් එක රහයි කියලා තිබ්බ නිසා මම ඒක ඕඩර් කරන්න ගියාට අවාසනාවකට එදා වොෆල් තිබ්බේ නැහැ. හැබැයි මම ඕඩර් කරා දෙලුම් ජූස් එකක් එතනින්. මේක නියමම දෙලුම් ජූස් එකක්. ඇත්තටම දෙලුම් දාලා හදලා කියලා තේරෙනවා. දෙලුම් කෑලි හැපෙනවා. හරිම රීෆ්‍රෙෂින් 100% රෙකමන්ඩ් කරනවා මම මේ දෙලුම් ජූස් එක නම්. hair oil එකේ රිසල්ට්ස් ගැන කතා කළොත් මෙයාලා ප්‍රොමෝට් කරන hair loss එකට වඩා මේකේ තියෙන මේන්ම බෙනිෆිට් එක තමයි anti dandruff properties කියන එක. මේක පාවිච්චි කරපු දෙන්නගෙම dandruff සෑහෙන්න කන්ට්‍රෝල් වෙලා තිබ්බා. ඒ වගේම තමයි පොඩි කම්ප්ලේන්ට් එකක් තිබ්බත් hair oil එක හරිම thick කියලා. මට අනුව නම් ඒක හොඳ දෙයක්. මොකද මේගොල්ලෝ filler oils use කරලා නැහැ. ඒ හින්දා හොඳ concentration එකක් තියෙනවා active compounds වල. කොණ්ඩේයම අඩු වෙලා තිබ්බා. ඒ වගේම මේක ගෑවට පස්සේ කොණ්ඩේ හොඳ තෙත ගතියක් ඉතුරු වෙලා තිබ්බා. මෙයාලගේ දෙලුම් නොවන වෙනත් ප්‍රොඩක්ට් ගොඩක් මෙතන තියෙනවා විකුණන්න දාලා. ඒ වගේම තමයි ලංකාවේ පළවෙනියටම IPFU නැත්නම් iPad for you කියන concept එකට ප්‍රෝග්‍රෑම් එකක් කරෙත් මේගොල්ලෝ. ඒගොල්ලන්ගේ විලුස් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ලංකාවේ පොඩි බිස්නස් ගොඩ දාන පළවෙනි වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඒ වගේම මේ වගේ බිස්නස් ඕනර්ස්ලාගෙන් අනිවාර්යයෙන්ම දෙයක් පර්චේස් කරන්න. මොකද එයාලා දියුණු වුණොත් ලංකාව දියුණු වෙනවා. ලංකාව දියුණු වෙනවා කියන්නේ අපි හැමෝටම හොඳයි. ඉතින් ඊළඟ පාර මම රිවිව් කරන්න ඕන බිස්නස් එක මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඒ බිස්නස් එක රිවිව් එකකින් අරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්.